Hello everyone, good night. ඉතින් ස්ටාර්ටින් එකේ කියන්නේ මොනට අද ලොකු එකට තම්බයක් වුණා. ඒක ඔයාලත් එක්ක කියන්න තමයි මම ආවේ. මම රෝෂිනී ඔයාලගේ චබිග්. ඉතින් අද මම මූණ පෙන්නන්නේ නැහැ. මූණ පෙන්නන්න නැති වීඩියෝ එකක් තමයි මම අද කරන්නේ. ඉතින් මට වෙච්ච දේ තමයි අද මම වැඩ කරන ගමන් මට එකපාරට අවස 7යි ගානකට විතර කන්න ඉතුණා. ඒ කියන්නේ ඉසෝ වඩයක් කන්න වගේ ආසාවක් ආවා. ඉතින් මම එම කිසි දෙයක් එහෙම සාමාන්‍යයෙන් කන කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ කනවා බොනවා. outside food allowed කරන්නේ නැහැ. ගොඩාක්ම මේ ගෙදරින් හදන ඒවා සහ එක එක fruit salads, ice cream ඒ වගේ જાති එහෙම කනවා. and Domino's සැහැින කනවා. ඉතින් ඒ නිසා ඉතින් මට හිතුණා කන්න ඔයාලා බලලා ඉතින් outside food allowed කරන්නේ නැහැ කියලා Domino's කනවා අරව කනවා මේක කරනවා. ඉතින් කනවා නැත්තේ නෑ. කනවා. ඉතින් ඒ නිසා මම රැහැ ඔෆ් වෙලා ගෙදර යනකොට මට හිතිලා ගෝල් ෆේස් එකේදී මම OG එකේ වැඩ කරන්නේ ළමයි. ඉතින් මම ගෝල් ෆේස් එකෙන් නවත්තලා ඉසෝ වඩේකුයි රොටියකුයි අරගෙන කන්න කියලා ඉඳගත්තා. මුලින්ම මම කෑවේ ඉසෝ වඩයක් කෑවා. මට සෙට් නැහැ කියන්නේ රහ නැහැ රසම නැහැ. ඊට පස්සේ මම හිතුවා රොටිය රස ඇති කියලා මම රොටියක් කෑවා. ඉතින් මම රොටිය කකා ඉද්දී මට ලොකු ගලක් කැපුණා guys. I'm so irritating that. මට ලොකු ගලක් කැපුණා. ඒකේ සයිස් එක කියනවා නම් සාමාන්‍ය උගලන්ගේ චූටි ඇඟිල්ල තියෙන නෑ ඇඟිල්ල තියන ඇඟිල්ලේ දැන් අපි චුට්ටක් පෙන්නන්නේ චුට්ටක් වගේ එන ඒ වගේ ලොකු සාමාන්‍ය ලොකු ගලක් ඇපුණා. ත්‍රොස් කෑවා. ඉතින් මට අපිරිය වුණා. ඊට පස්සේ මම ඒක එතනම දාලා නැගිටලා මම ගෙදර ආවා. ඊට පස්සේ මම රෑ කෑවෙත් නැහැ. ඉතින් කෑවනේ මම ඉතින් රෑ කෑම ගත්තේ නැහැ මට කන්න. මම දැන් මගේ වැඩවල වගේකට එළියට ගියා. ඉතින් මම එළියට ගිහිල්ලා ඒ වැඩවල ඔක්කොම කරලා එන ගමනොත් මට හරීම ඒ කියන්නේ ඇඟට හරීම අමුතුයි වගේ කටේ මම ටිකක් අමුතුයි වගේ උගුරටත් එනවා වගේ. ඊට පස්සේ මම අපේ අපිට කිව්වා මට චූටි 7 up එකක් කරන් දෙන්න. මට දැන් හොඳටම අමාරුයි. මට වමනට එනවා වගේ. මට හරිය uncomfortable ඒක කාපු වෙලාවෙ. ඊට පස්සේ අපි කරේ අපේ පළතුරු කණෙන් 7 up එකක් අරගෙන 200 ගානක් නෑ 200 7 up මේ 7 up එකක් අරගෙන මම ගෙදර. ඊට පස්සේ ගෙදර ආපු ගමන් මම කරේ වොෂ් දාන්න ගියා. මම වොෂ් රූම් එකට ගිහිල්ලා වොෂ් දැම්මේ නැහැ. මුලින්ම මම කරේ මම හොඳට කැස්ස. يعني මට කැස්ස තිබුණේ නැහැ. මම හොඳට කැස්සා. මම හොඳට කැස්ස පාට මට වමන ගියා. මට සැහැින වමන ගියා. මගේ සම්පූර්ණ බඩ මිස් වෙන තරම් වමන ගියා. ඒ තරමට يعني මේ මස් පිට බොකු නෙමෙයි ආවේ. මම කියන්නේ අර සමනේ මට තේරෙනවා නම් කිසිම දෙයක් බඩේ නැහැ කියලා. අනේ ඒ තරමටම මට වමන ගියා. සැහැින වමන ගියා. ඉතින් ඒකෙන් තමයි මම fully relax වුණේ. අගේ අර නිකන් අර හරිය කිනත් කැමක් තියෙනකොට හරියම තුයම් වගේ. ඒක එලිට දානකම් අපිට බෑනේ. බෑ වගේ නේ නිසා. අපි කොහමරි මම දාලා එක කොහම ගියාට පස්සේ තමයි මට රිලැක්ස් වුනේ. ඊට පස්සේ මම හොඳට වොෂ් කරලා මම නිකන් අර උගුර චුට්ටක් අප්සෙට් වගේ තියෙන මම ගියාට පස්සේ ඉතින් මම ඒවත් ඔක්කොම ෂේප් එකේ ඕදලා කට ඕදලා ඔක්කොම කරලා වොෂ් ගහගෙන ඔක්කොම කරලා එළියට ආපු ගමන් කරේ අර තිත පිටින්ම මම මට එච්චරට අර අමහරවර උගුර චුට්ටක් මෙහෙව කඩලා 7 up එකෙන් බාගෙන බිගින ගියා. චුට්ටක් අර ලෙමන් ගතියක් තියෙනවා නේ ඒ නිසා. ඒක බිගින ගියා. ඒ නිසා තමයි ඊට පස්සේ මට හරි ගියේ. ඒකෙන් තමයි මට හරි ගියේ. මම දැන් අද තමයි ඒක උනේ. මම මේක රෙකෝඩ් කරලා හරියටම වෙලාව 12යි 12ට විනාඩියක් දෙකක් වගේ. ඉතින් මට ඒක කියන්න ඕන වුණා. ඒක තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. ප්ලීස් ඉස්සෝ වඩේට කැමති වෙලා ගිහිල්ලා කන්න එපා. තනි කරම ඒ ඉස්සා මේ බැතිලම නැහැ. එයාලා දාපු තෙල් එකක් හරිම කළු පාටයි. ඉතින් අනිවාර්යෙන් pH එකෙන් බලන්න වෙනවා නැවත සැරයක්. ගෝල් ෆේස් එකේ නම කියන්න කියලා මම බලාපොරොත්තු වෙන ඉල්ලනවා. මට වෙච්ච දේ පොඩි ළමයට වුණා නම් ඒ පොඩි ළමයා ගොඩක් අසරණ වෙනවා. ඒ පොඩි ළමයාගේ දෙමාපියන් ගොඩක් අසරණ වෙනවා. ඒ නිසා ප්ලීස් මේ කිසිම කෙනෙක් ළමයින්ට ඕවා දෙන්න යන්න එපා. ඔයාලා කනකොට හරි පරිස්සමෙන් ප්‍රෙග්නන්ට් කට්ටිය විශේෂයෙන් මේවට ගොඩක් කැමති. ඉතින් ඒ නිසාම ගිහිල්ලා කන කට්ටියක් ඉන්නවා. හොඳට බලලා කන්නම එපා ප්ලීස් අවොයිඩ් කරන්න. මේක ඔයාලගේ හෙල්ත් එක සම්බන්ධයෙන් දෙයක්. හරියනම් අදට වීඩියෝ එක එච්චරයි. මම නැවත වීඩියෝ එකක් එක්ක හම්බ වෙන්නම්. බයි බයි see you ma.